නන්දාමාලිනී මැතිණියටත් මම දුරකථන ඇමතුම් දෙකක් දීලා මං කිව්වා මගේ ආසාවක් තියෙනවා මේ උදා ගම්මාන දෙකක් ඔබතුමියලා දෙපළගේ නමින් ඉදි කරන්න. දෙන්නම කිව්වා නෑ එහෙම නම් දාන්න අවශ්‍ය නෑ. මගේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. News 1 අපේ රටේ කලා ශාස්ත්‍රයට සංගීත ශාස්ත්‍රයට අපේ සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉෂ්ට කරපු අපේ නන්දාමාලිනී මැතිණියගේ අභාවය පිළිබඳව අපි බලවත්සේ කනගාටු වෙනවා. අපේ බලවත් ශෝකය සාතිශය සංවේගය දියණියන් දෙපළටත් පවුලේ සියලුම ඥාතිවරුන්ටත් අපි පළ කර සිටිනවා. කුඩා කාලේ ඉඳලම මම නන්දාමාලිනී මැතිණිය අපි නම් කිව්වේ ඇන්ටි කියලා. නන්දාමාලිනී ඇන්ටිව බොහොම සමීපව ආශ්‍රය කරා. එතුමියගේ සංගීත කුසලතාවය මම හිතන්නේ ඒක ඉතාමත්ම අතිවිශිෂ්ට ඉහළ මට්ටමක තිබුණු සුවිශේෂී කුසලතාවයක්. මම නන්දාමාලිනී ඇන්ටිට වැඩියෙන්ම ආකර්ෂණය වුණේ ඒ ගීත තුල අන්තර්ගත වුණු ජනතාවට දැනෙන ජනතාවගේ හදගැස්ම ඉදිරිපත් වෙන මහා දැවැන්ත සංකල්ප එතුමියගේ ගීත තුල තිබුණා. විශේෂයෙන්ම යෞන් පරපුරේ තාරුණ්‍යයේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට බැහැලා තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට තිබුණු නිදහස ක්‍රූරත්වෙන් ම්ලේච්ඡත්වෙන් තොර ජන ජීවිතයක්. ඒ වගේම සමාජ පීඩනය සමාජ අසහනය දරිද්‍රතාවය තුළින් නිර්මාණය වෙන ඒ දුක්ඛම් කටළු ඒ සියල්ලක්ම එතුමියගේ විවිධ වූ ගීත තුළින් ඒවා ඉස්මතු වුණා. ඉතාමත්ම ශ්‍රේෂ්ඨ අන්දමින් රටේ ජනතාවගේ ජන දුක කියාපෑවා. මට මතක් වෙනවා මම නිවාස ඇමතිවරයෙක් හැටියට කටයුතු කරපු කාලේ මගේ ලොකු ආසාවක් තිබුණා මේ සංගීත ශාස්ත්‍රයට කලා ශාස්ත්‍රයට සේවාවක් ඉටු කරපු සහ සේවාවක් ඉටු කරන ඒ විශිෂ්ටයින්ගේ නම් වලින් උදා ගම්මාන බිහි කරන්න. අදටත් හම්බන්තොටට ගියොත් අමරදේව මැතිතුමාගේ නමින් පිහිටවපු ගම තියෙනවා. ඉතින් දවසක් ඇත්තටම ලතාවල්පොළ මැතිණියටත් ඒ වගේම එදා දවසේම අපේ නන්දාමාලිනී මැතිණියටත් මම දුරකථන ඇමතුම් දෙකක් දීලා මං කිව්වා මගේ ආසාවක් තියෙනවා මේ උදා ගම්මාන දෙකක් ඔබතුමියලා දෙපළගේ නමින් ඉදි කරන්න. දෙන්නම කිව්වා නෑ එහෙම නම් දාන්න අවශ්‍ය නෑ. මගේ යෝජනාව ප්‍රතික්ෂේප කරා. අත වශයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි ක්‍රිකට් විශිෂ්ටයින්ගේ නමින් ගම්මාන හදලා තිනවා. අරවින්ද සිල්වද කුමා සංගක්කාරද මේ යන ආදි වශයෙන්. ඉතින් මගේ මතක සටහන තමයි එතුමිය ප්‍රතික්ෂේප කරා නෑ මගේ නමින් එහෙම දෙයක් කරන්නට අවශ්‍ය නෑ. අනේ ඒ ආකාරයෙන් බොහෝම නිර්හංකාර බොහෝම සංවරශීලී සත්‍ය වශයෙන්ම හැමදාම මහ පොළොවට පය ගහලා හිටියේ
ඒ වගේ මගේ ලොකු ආසාවක් තිබුණා මං ඇත්ත කතා කරන්නට ඕන මම දරන මැදිහත් මාවත දේශපාලන මතය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ඒ ගමනට එතුමියවත් සම්බන්ධ කරගන්න උත්සාහයෙන් රසක් දැරුවා නමුත් මම සමත් වුණේ නැහැ ඒ දේශ සිද්ධ කරන්නේ මොකද එතුමිය එක දිගටම දරපු එක්තරා මතයක් තිබ්බා මම හිතන්නේ එතුමිය දුටුවා ඒ මතයත් අපි දරන මතයත් අතර විවිධ පරස්පරයන් ඒ නිසා එතුමිය කිසිදාක අපිත් සමග එකතු වුණේ නැහැ ඒකෙන් ඇත්ත වශයෙන්ම එක පැත්තකින් එතුමිය කෙරෙහි තිබෙන ගෞරවත්වය මගේ තවත් වැඩි වුණා මොකද කිසිම දවසක පෞද්ගලික වාසිතක එහෙම නැත්නම් වෙනත් වරදාන වරප්‍රසාද උදෙසා තමන් හිටපු ස්ථාවරය කිසිම දවසක පාවා දුන්නේ ඒ වගේම එතුමියගේ එඩිතර භාවය හරිම එඩිතරයි මම පාර්ලිමේන්තුවේත් එතුමිය ගැන වචන කිහිපයක් ප්‍රකාශ කළා එතනදී මට මතකයි විශේෂයෙන්ම විවිධ ආණ්ඩු කාලේ කාලවකවානුන් වලදී එතුමියට රාජ්‍ය මාධ්‍ය තුල ලැබුණු ඉඩකඩත් අහිමි වුණා මේක තමයි ඇත්ත කතාව ඉතින් ඇත්ත වශයෙන්ම ඒ ඉඩකඩ අහිමි වුණයි කියලා කිසිදාක කිසිම කෙනෙකුට පින්සෙන්දු වෙන්න ගියේ නැහැ තමන්ගේ ප්‍රතිපත්තිය පාවා දෙන්න ගියේ නැහැ ඊ타ත්ම ඍජුව තමන් දරපු මතය වෙනුවෙන් එතුමිය නැගී සිටියා මම දකිනවා ඒක අති විශිෂ්ට ගුණාංගයක් එතුමිය සතුව තිබුණා ඒ නිසා මම බලවත්සේ කනගාටු වෙනවා දැඩි ලෙස ශෝකාකූල වෙනවා